ආයිබෝන් යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ තරු and විනු YouTube channel එකත් එක්ක. අපි මේ පාර ඇවිත් ඉන්නේ ලස්සන නුවරඑළියට. ඉතින් අද අපි මෙහි ඇවිල්ලා නතර වුණේ ශාන්තිපුර කියන ගමේ. අන්න අර හරිය තමයි අපි නතර වුණ place එක තියෙන්නේ. ඒත් එක්කම අපි දැන් යන ගමන් ඉන්නේ ලංකාවේ තියෙන උසම view point එක බලන්න. ශාන්තිපුර කියන ගමේ තියෙන. ඉතින් මේ තියෙන්නේ Eagles view point එක. ශාන්තිපුර තමයි මේක තියෙන්නේ. මේක උඩ තට්ටුවේ බැරිස්ටා එකක් තියෙනවා. අපි දැන් උඩට යන ගමන් ඉන්නේ බලමු උඩ view එක කොහමද කියලා. ඉතින් අපි දැන් view point එකේ උඩටම ඇවිත් ඉන්නේ. මෙතෙන්ට එනවා නම් ටිකට් එක රුපියල් 300ක් වෙනවා. එහෙම නැත්නම් පහළ ඉඳන් view එක බලන්න ටිකට් එක entrance ටිකට් එක රුපියල් 100යි. මෙතෙන්ට ආපුවාම ලංකාවේ උසම කන්ද, පිදුරු තලාගල කන්ද, කිකිලියාමාන කන්ද, ඒ වගේම නුවරඑළිය ටවුන් එක, ග්‍රෙගරි වැව ඒ ටික ලස්සනට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි දෙන්න කෙලින්ම ගියේ උදේ කෑම ගන්න. උදේ කෑම අරගෙන ටිකක් වෙලා ආයෙත් අපි නතර වෙලා හිටපු තැනට ගිහිල්ලා ඊළඟට අපි ගියේ ග්‍රෙගරි පාක් එකට. අනේ මන් දන්නේ කොච්චර ගියත් එපා වෙන්නේ නැති පැත්තක් තමයි නුවරඑළිය කියන්නේ. කොච්චර ට්‍රිප් ප්ලෑන් කරත් අපි දෙන්න අන්තිමේදී ට්‍රිප් එක නතර වෙන්නේ නුවරඑළියේ. ඉතින් මේ පාරත් අපි දෙන්න නුවරඑළිය ගිහිල්ලා ග්‍රෙගරි පාක් එකේ මේ වගේ රසම රස ජූස් එකක් බීලා පුංචි පුංචි කඩචෝරු ටිකක් කාලා ඊට පස්සේ ආයෙත් හිටපු තැනට ඇවිල්ලා පටන් ගත්තා. අපි දෙන්නගේ බාබිකියු එක දාන්න. මේ බාබිකියු එක දාන්න මේ චාකෝල් ටික පත්තු කරගන්න නම් අපි දෙන්නට සෑහෙන වෙහෙසක් දරන්න වුණා. හැබැයි කොහොම හරි අන්තිමේදී අපි දෙන්නගේ බාබිකියු එක දාගත්තා. මේ තියෙන්නේ අපි හදාගත්ත කෑම ටික. අපේ ට්‍රිප් එකේ ඊළඟ දවසේ අපි මේ යන්නේ තවත් ලස්සන තැනක් බලන්න. මේකත් තියෙන්නේ නුවරඑළියේ. නුවරඑළිය ටවුන් එකේ ඉඳන් වැඩි දුරක් නැහැ මෙතෙන්ට. සඳතැන්න කියලා තමයි කියන්නේ. මූන් ප්ලේන්ස් කියලාත් කියනවා. මේක යන්න ඕනේ තමන්ගේ වාහන වල නම් යන්න දෙන්නේ නැහැ. සෆාරි ජිප් එක තමයි යන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 15ක විතර ගමනක් මෙතෙන්ට view point එකට යන්න කාලය ගත වෙනවා. මේ එක රයිඩ් එකට රුපියල් 3000ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් මේ සෆාරි ජිප් එක 6 දෙනෙක් 7 දෙනෙක් විතර දාන්න පුළුවන්. ඉතින් අපි බලමු view point එකට ගියාම කොහොමද එතන ලස්සන කියලා. ඇත්තටම මාරම ලස්සනයි. සඳතැන්න view point එකට ගියාම අපිට පේනවා බදුල්ල දිස්ත්‍රික්කයේ ඉවර වෙන තැනට යනකම් පේනවලු. හැබැයි අද නම් අපිට මේ දේවල් බලා ගන්න බැරි වුණා මිදුම හින්දා. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ මධ්‍යම පළාත. එතනින් පහළ තියෙන්නේ ඌව පළාතලු. ඒ වගේම අපිට මෙතෙන්ට ආවම ඈතින් බලා ගන්න පුළුවන් පිදුරු තලාගල කන්ද, කිකිලියාමාන කන්ද, ඒ වගේම සිංගල් ට්‍රී, ග්‍රේට් වෙස්ටර්න් කන්ද, ඒ වගේම තවත් කඳුපන්ති 9ක්ම අපිට මෙතෙන්ට ආවම බලා ගන්න පුළුවන්ලු. ඉතින් මේ පරිසරයේ ලස්සන මේ සුන්දරත්වය දැක්කහම හිතෙනවා ලංකාව කියන්නේ කොච්චර සුන්දර රටක්ද කියලා. දවල් වරුවේ වැටිච්ච වැස්සෙන් පස්සේ අහසේ ලස්සන දේ දුන්නක් පායලා තිබුණා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් අපේ වීඩියෝ එක subscribe කරලා තියාගන්න. ඉතින් අපේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. හැමෝටම thank you.